සමහර වෙලාවට සොබාදාම අපෙන් හැම දේම උදුර ගන්නවා. හැබැයි ඒ හැම දේම මැද ගේම අත්නොහරින මිනිස්සුත් ඉන්නවා. අද කතාව අන්න ඒ වගේ කතාවක්. දිත්වා සිලිකුණාටුවෙන් පස්සේ මම හිතුවේ අපේ ගොවිතැන ඉවරයි කියලා. ඒත් රොෂාන් අයියා ගේම අතහැරියේ නෑ. අද මම ආයෙත් ආවා. අපි මේ පටන් ගන්නේ නයිමිටිස් වගාවක්. ඉතින් මේක නයිමිටිස් වගාවක් විතරක් නෙමෙයි. බින්දුවෙන් පටන් ගන්න අලුත්ම අලුත් බලාපොරොත්තුවක්. වැටුණු තැනින් නැගිටින හැටි බලන්න. අපිත් එක්ක එකතු වෙන්න. කුණාටුවක් කරපු හරියක් නේ. මහා රූස්ස ගස් සම්දන්ත ගහන්නේ පෙරලලා දාලා තියෙන්නේ. ඉතින් වැඩ කරලා වෙස නිවා ගන්න පොඩියට කාට කෝප්පයක් එක්ක අකුරු කෑල්ලක් කපනවා. මෙයා තමයි ඉතින් වීරයා. මොකද සුලි කුණාටුවක් ඇවිල්ලවත් මෙයාව නවත්තන්න බැරුව ගියා. අපි පෙන්නන්නම් ඔයාලට. ඇත්තටම රොෂාන් අයියා ලස්සනට වගා කරලා තියෙනවා. කරවිල, මෑ, බණ්ඩක්ක, දඹල, පතෝල, අමුමිරිස් තිබ්බටු පුහුල් ජාති ගොඩක් තියෙනවා. මම දැක්කා.